ආයුබෝවන්. අද ඔබ අප සමග එකතු වෙලා ඉන්නේ ශාපුක ඉංග්‍රීසි ඇකඩමියේ 3 වෙනි පන්තියත් එක්ක. ඕගොල්ලන්ට පේනවා ඇති අද අපි ඕගොල්ලොත් එක්ක එකතු වෙලා ඉන්නේ විශේෂිත තැනක ඉඳන්. මේ තමයි ඕගොල්ලන්ට දැන් දිස් වෙනවා ඇත්තේ ලෝකයේ ඇති විශාලතම විලක් වන බයිකල් විල. මේ විල කොළඹ දිස්ත්‍රික්කයේ 4 ගුණයක් පමණ විශාලයි. හොඳයි. අද ඔබත් එක්ක පාඩම කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ආචාර්ය කඩිස්සෙන් කහුබුදු මැතිතුමා. අද පන්තිය පටන් ගන්න කලින් ප්‍රශ්නයකින් පන්තිය පටන් ගමු. මේ ප්‍රශ්නේ අපින් අහලා තියෙන්නේ රුසියානු රසිකාවිය. අගේ ප්‍රශ්නය තමයි go සහ do කියන වචන දෙක. go go විදිහට සද්ද කරනවා නම් do ඒ do වෙන්නේ. සද්ද කරන විදිහට. එක්කෝ do do වෙන්න ඕන. එහෙම නැත්නම් ඒක අනිත් පැත්තට go gu වෙන්න ඕන. ඇයි මේ වෙනස? Actually a good afternoon. Wish you all very good afternoon. දැන් මේ අපි ඉන්න තැන ගැනත් මම පොඩි දෙයක් කියන්නම්. You know බයිකල් විල this is the මේ ලොකුම විල ලෝකේ තියෙන. හරිද? දැන් ওই මිනිස්සු ගොඩ දෙනෙක් මේ පුද පූජා ඉෂ්ට කරන්න මෙහෙ එන්න බැරි නිසා තමයි බෙල්ලම් විල යන්නේ. නැත්තම් මෙහෙ එන්න ෆ්ලයිට් එකේ යන ටිකට් එක ගොඩක් ගණන්. ඒ නිසා බෙල්ලම් විල යනවා මිසක් නැත්තම් බයිකල් විලට එන්න පුළුවන්. මේ තරම් ලොකු නැහැ බෙල්ලම් විල, you know the lake pond thingy there, right? So the answer to your question ඉස්සර 1820ට විතර කලින් do විදිහට go gu විදිහට තමයි ඉංග්‍රීසි වල තිබ්බේ. වෙනස උනේ මෙහෙමයි. සුද්ධ ලංකාවට ආවයින් පස්සේ ගොඩාක් කම්පැනිස් වල administrative මේ බොඩිස් වල හිටිය සුද්ධු. එයාලා තමයි අණ දුන්නේ. and tea estates, you know. එතකොට ඒ මිනිස්සු අපේ මිනිස්සුන්ට සිංහල මිනිස්සුන්ට native Sri Lankans එයාලට කිව්වේ you know do this, right? Do this work. and go gune pronunciation එයාලා කිව්වේ go there, right? or don't go anywhere, stay here. ඒ වගේ දේවල් කිව්වේ. ඉතින් ඔයක ලොකු confusion එකකට හේතු වෙනවා. මොකද සමහර සිංහල මිනිස්සු you go there කිව්වහම මේ සුද්ධ පෙන්නපු තැනට ගිහිල්ලා ඇඳුම් ඔක්කොම ගලවලා මල පහ කරන්න ගත්තා. in the case of tea estates සමහර ඔය මේ tea මේ වතු මේ සුපරින්ටෙන්ඩන්ට්ලා ඒගොල්ලෝ කාමරේ ජනේලේ අරිද්දි පේනවා මේ පේවත් එක කොනක තේ දළු කඩන මිනිස්සෙක් මල පහ කරනවා. හරි? දැන් ඔය වගේ දේවල් දකින්න ලැබුණා. ඒ අර confusion එක නිසා. දැන් don't go anywhere කියලා කිව්වහම අපේ මිනිස්සු සති ගණන් මිනෝකා නොබී එහෙම නැත්නම් ආනමාලු කෙහෙල් කකා ජීවනී බිබී ඔහොම හිඳලා තියෙනවා. ඉතින් මේ confusion එක නිසා මේගොල්ලෝ හොයලා බලලා තියෙනවා මොකද්ද මේ හේතුව ගැන. එතකොට දැනගෙන තියෙනවා මේ don't go here එහෙම නැත්නම් go there වගේ ඔය go go කියන එක කිව්වහම අපේ මේ ශ්‍රී ලංකන් wording එකේ ඔකට තියෙන වෙනම meaning එකක්, right? බහිශ්‍රාව්‍ය සම්බන්ධ meaning එකක්. everyone knows that. even today we use that, right? in the colloquial sense we use that. එතකොට මේ ඇතිවෙච්ච කන්ෆියුෂන් එක බලපුව ගන්න මෙයාලට විදිහක් වුණා. ඉතින් ඒ විදිහ මොකද්ද මේකට සුදුසු දෙයක් කරන්න කියලා රොබර්ට් බ්‍රවුන්රිඩ් ඇතුළු ඒ පිරිස මහරජාණන් වහන්සේට ලියුමක් ලියලා තියෙනවා. ඒ මහරජාණන් වහන්සේ ලියුම දැකලා ක්‍රියාමාර්ගයක් අරගෙන ඉංග්‍රීසි වලට වෙනම නීතියක් එකතු කරලා තියෙනවා. from here onwards go විදිහට තමයි ශබ්ද කරන්නේ. එතකොට words like you know oh my god, right? දැන් එතකොට සමාවෙන්න ඔය Google කියන කම්පැනි එක එතකොට 1815ට කලින් ඉඳන් එන කම්පැනියක් වෙන්න ඕනේ නේද? ඔව් නැත්නම් ඒක Google වෙනවනේ. නැත්නම් Google ඔව්. ඒක Google කියන එක ඇත්තටම 1756 චාල්ස් බැබේජ් තමයි ඔක මුලින්ම පටන් ගත්තේ. ඔව් ඔව්. හොඳයි. අපි ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ අහලා ඉගෙන ගත්තා අද සිංහල මේ රට ආක්‍රමණය කරපු හින්දා ඉංග්‍රීසි භාෂාවට වෙලා තියෙන වෙනස්කම් සහ ඒකේ පරිණාමය වෙන විදිහ. ඊට අමතරව අපි දැනගන්න කැමති මීටත් අමතරව තවත් මොනවද මේ සිංහල භාෂාව හෝ සිංහල සංස්කෘතිය නිසා ඉංග්‍රීසි භාෂාවට ඇති වෙලා තියෙන වෙනස්කම් මොන හරි තියෙනවද? in the regarding to the කලින් question එකේ දැන් good කියන වචනේ. good කියන වචනේ එන්නේ 1815ට කලින්. මොකද go gu කියන sound එකෙන් තමයි මේ ඒක හැදෙන්නේ. ඔව් ඒ කියන්නේ අපේ දරුවන්ට ඕනම් පුළුවන් 1815ට නැත්නම් 20ට කලින් තිබිච්ච වචන සහ ඊට පස්සේ ආපු වචන මෙන්න මේ ක්‍රයිටීරියා එක යොදාගෙන වෙන් කරලා අඳුර ගන්න. දැන් ඒකත් එක්කලාම දැන් ඔය මේ තියෙනවනේ ඉස්කෝලේ යහපත් එඬේරාගේ කන්‍යාරාමය good shepherd college. ඔය ලංකාවේ පරවන ඉස්කෝලේ. මොකද අර ප්‍රොනන්සියේෂන් එක තමයි පාවිච්චි කරන්නේ. අර ඒ ජින් වලට එහෙම හරි වැදගත්. දැන් ඔයා දැන් අහුව ප්‍රශ්න වෙන මොනවද මේ කොහොමද ඉන්ෆ්ලුවෙන්ස් වෙලා තියෙන්නේ කියලා. you know ඔය V වගාව සම්බන්ධයෙන්
ගොඩාක් අපේ සුද්ද මේ අපි මෙහෙට ආව සුද්ද ඇලුම් කරා. එයාලා ඔක වෙනුවෙන් ඉංග්‍රීසි වල වෙනම අකුරක් වෙන් කරා. ඉංග්‍රීසි වල අකුරක් වෙන් කරනවා අපි වීගාව සම්බන්ධ. ඒක ඇත්තටම ඒක ඇත්ත අති විශාල දෙයක්. අපි අහලා දැනගමු මොකද්ද මේ අකුර සහ කොහොමද ඒක obviously the letter is V. ඒ කියන්නේ 1815ට කලින් V කියලා අකුරක් ඉංග්‍රීසි ඔඩිය තිබුණේ නැහැ නේද? ඇයි දැන් V අකුර මොකද දැන් W and V both give version. So why you separate letter? Right? ඔය V අකුර දැන් මෙයාලා මේ V වගාව වෙනුවෙන් V කියන අකුර ඩෙඩිකේට් කරාම මෙයාලට මේක අකුරක් ඕන වුණා. ඒ කාලේ ඔය V අකුර හැඩේ යොදාගෙන තියෙන කාකපාද විදිහට. මෙයාලා කාකපාදේ V අකුර කරලා කාකපාදෙට V උඩට හැරෙව්වහම එන හැඩේ යොදාගත්තා. ඒක තනි කරම අපේ V වගාව ගොවි කර්මාන්තය ගැන හිතට තමයි ඉදි කරේ. තවත් අපිට මොන හරි පොඩි වෙලාවක් ඉතුරු වෙලා තියෙනවා. තව මොන හරි අපිට ලංකාවේ මේ සංස්කෘතිය කොහොමද ඉංග්‍රීසි භාෂාවට හා ඉංග්‍රීසි සංස්කෘතියට බලපාලා තියෙන්නේ කියලා අද I can give you many examples but just for the time being I'll give you two. You know the word goma? Goma වලට මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? සාමාන්‍ය පොහොරක් වගේ කියනවා මිසක් මම නම් ඇත්තටම දන්නේ නැහැ. ඇත්තටම ගොම වලට තමයි bullshit කියන්නේ. අම්බරුවාගේ අසුචි bullshit. දැන් ඕක ලංකාවේ වී කර්මාන්තේ වී ගොවිතැනින් තමයි ඉංග්‍රීසි වලට ආවේ. නමුත් අද ගොම වලට විතරක් නෙමෙයි bullshit කියන එක පාවිච්චි කරන්නේ. මේ මොන විකාරයක්ද? ඒ විකාරය කියන එකට bullshit කියලා පාවිච්චි කරනවා. You know most of these rappers right in overseas countries they use these words many times. මම අහලා තියෙනවා ඇත්තටම ඉංග්‍රීසි සින්දු බොහොමයක. ඔව්. මේ bullshit කියන වචනේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ දැන් ලංකාවට සුද්ධ ආවේ නැත්තම් මේ රැපර්ස්ලා සමහරට පවතින්න නැති වෙන්නත් ඉඩ තිබුණා අද වෙනකොට. ඔව් ඒක තමයි. ඔව්. ඒකනේ කියන්නේ මේ හරක් මස් කන්න එපා වගේ කතන්දර එන්නේත් ඒ හින්දානේ. මේ හරහානේ මේ වචන හැදුනේ. ඒක තමයි හේතුව. And if I am to give you another example, you know මේ අමුඩෙන් කොච්චර ඉන්ෆ්ලුවන්ස් එකක් ලැබිලා තියෙනවද? අමුඩේ තමයි බිකිනි එක උනේ. අමුඩේ ඩෙවලොප් වෙලා බිකිනි වුණා. දැන් අද ගොඩාක් මොඩල්ස් පිටරට මේ අමුඩේ ආශ්‍රිත ඇඳුමක් තමයි අඳින්නේ. අමුඩේ තමයි බිකිනි එකට ඩෙවලොප් වෙලා තියෙන්නේ. ඉතින් ඒක බලන්න එතකොට දැන් මේ මොඩලින් කරන කට්ටිය ඉස්සර ඇඳි මොනවද? They had no idea like this. අමුඩේ දිහා බැලුවහම සහ ඉස්සර රටවල් මේ ලංකාවේ ගම්වල අර ගෙවිලිය ගොවියාට කෑම ගෙනියද්දි එයාත් ඇඳලා තින්නේ මේ වගේ ඇඳුමක්. අමුඩේ වගේ එක. අමුඩේ වගේ එක. ඒකට අපි දැන් චිත්‍රවල එහෙම දකින්නේ සායයි 70යි ඒ චීතරෙද්දයි 70 ඒක ඊට පස්සේ ආපු ඒ ගොඩක් පවුලේ සැමට බලන්න තියෙන තැන්වල යුණා. වෙනත් තැන්වල එහෙම නෙමෙයි තියෙන්නේ. ඇත්තටම හරියට හරි චිත්‍ර තියෙනවා. You know in places like Sigiriya they have the real picture. හරි. අපේ වෙලාවත් අවසන් වෙගෙන යන්නේ. අද අපි ඊටම වැදගත් දේවල් බොහොමයක් ඉගෙන ගත්තා. ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔබ කවදාවත් ලැජ්ජ වෙන්න ඕනේ නැහැ සිංහලයක හෝ ශ්‍රී ලාංකිකයෙක් විදියට. මොකද අපි නැත්තම් මේ සිංහල සංස්කෘතිය නැත්තම් ඉංග්‍රීසි භාෂාව සහ සංස්කෘතිය සෑහෙන දේවල් නැහැ අදට මේ තියෙන විදියට. හොඳයි. එහෙනම් අපි ඊළඟ දවසේ පාඩම අරන් එනවා. එදාටත් ඔබලාව නැවත හම්බ වෙමු. ඔබ සැමට සුබ සතියක්. Have a nice time. Bye.